සුබ දවසක් හැමෝටම. අද මම ඔයාලට අලුතෙන් වීඩියෝ එකක් අරගෙන ආවා. පන්සලක් බලන්න යන්න තියෙන්නේ. මේක ඇත්තටම කිව්වොත් කන්දක් උඩ තියෙන්නේ. ගොඩක් උසයි කන්ද. මේකේ නම නම් කත්පවි කියලා තමයි කියන්නේ. වීඩියෝ එකත් එක දිගටම රැඳිලා ඉන්නකෝ. ඔන්න එහෙනම් ගමන පටන් ගත්තා. ගමන පටන් ගන්න අතරතුර පාර දෙපැත්තේ ලස්සන ගස් ටිකක් තියෙනවා. ඉතින් මේ දවස්වල මේ විදිහට තමයි කොරියාවේ ගස් හැම පැත්තක්ම වගේ මේ විදිහට තමයි තියෙන්නේ. අද ටිකක් කට්ටිය වැඩි වගේ. කියන්නේ අද ඉරිදා දවසක් නේ. ඒ නිසා ගොඩක් අය යනවා මේ පන්සලට යන්න. මමත් මේ දෙවෙනි පාරට එන්නේ. පළවෙනි පාර නම් වීඩියෝ එකක් ගන්න බැරුණා. මේ පාර වීඩියෝ එකක් ගන්න ඔයාලට බලන්නත් එක්ක. මේ හැරි ඉතින් පටන් අරගෙන ඔහොම යනකොට ඇලකුත් තියෙනවා. ඇලෙන් එහා පැත්තේ බංකු එහෙම තියලා තියෙන්නේ ඔය කන්ද නැගලා පහළට එන අයට පොඩ්ඩක් වාඩි වෙලා විවේක ගන්න. එහෙම නැත්නම් පොඩි විවේකයක් අරගෙන කන්ද නගින්න යන්න. මොනවා හරි කාලා බීලා එහෙම පොඩ්ඩක් ඉතින් විවේක අරගෙන තමයි යන්න ඕන. මේක මොකද ගොඩාක් උස කන්දක් මේක. අද නම් සීතල ටිකක් අඩුයි. ඒ නිසාම තමයි ආවේ පොඩ්ඩක් අද මේක යන්න ඕන කියලා. පටන් ගන්න හරියේ මේ විදිහට තමයි තියෙන්නේ. පාර ටිකක් නෝමල් විදිහට හදලා තියෙන්නේ. අද නම් ඉතින් මේ දවසක් නිසා ගොඩක් කට්ටිය ඇවිල්ලා තියෙනවා. ගොඩක් කොරියානු කට්ටිය. ඉතින් මම ඔහොම නැවතිලා ඉඳලා ආයෙමත් මගේ සුපුරුදු ගමන මම පටන් ගත්තා. මම හිතුවේ ඇත්තටම අද ගොඩක් සීතල වෙයි කියලා. ඒත් එච්චර ලොකු සීතලක් නෑ. විශේෂයෙන් මේ කන්දත් නගිනවනේ. ඒ නිසා ඇඟට සීතලක් නම් දැනෙන්නේ. මේ සීතල කාලේට පොඩ්ඩක් කොරියාවේ ගොඩක් අය විවිධ වෙලාවට කඳු නගින්න එයාලා ඉතාමත් ඒක ජනප්‍රිය කරගෙන තියෙනවා. ගොඩක් අය කඳු නගිනවා මෙහි සීතල කාලට මහන්සියක් නැති නිසා. සීත කාලේ කිව්වොත් ඉතින් මේක සීතල කාලෙම නෙමෙයි. සීතල කාලේ පටන් ගැම්ම ගස්වල එහෙම කොළ වෙනස් වෙලා ලස්සනයි. ඉතින් බලන්න ආසයි. කොහොම ඉතින් මම ටික දුරක් ආවා. දැන් නම් ටික පොඩ්ඩක් කකුල වලට දැනෙනවා පොඩ්ඩක් ඉහළට යනවා කියලා. කොහොම ඉහළට යද්දි ඉතින් උඩට ගිහිල්ලා වැඳලා ප්‍රාර්ථනා කරලා පල්ලෙහාට නෑ දැක ගන්න ලැබෙනවා. ඇත්තට මේ පන්සල ඉතාම වැදගත් වෙන්නේ කොරියානු අය ගොඩාක් විශ්වාස කරන දෙයක් තමයි මේ පන්සලට ගිහිල්ලා
තමන්ගේ හදවතින්ම ප්‍රාර්ථනාවක් කරොත් අනිවාර්යෙන් ඒක ඉෂ්ට වෙනවා කියන අදිෂ්ඨානයක් තමයි මේ හැමෝම යන්නේ. මොකද යාළුවගේ මතයක් තියෙනවා මේ පන්සලේ එහෙම දේවල් හැබෑ වෙනවා කියලා. මමත් ඒක අහලා තියෙනවා. බලමු ඉතින් අපි ගිහිල්ලා. පේනවනේ එයාලා මගදී වුණත් මොනවා හරි දැක්කම අනිවාර්යයෙන්ම ඇඳලා තමයි යන්නේ. ඒක එයාලගේ පුරුද්දක්. මං ගොඩක් තැන්වල ඒක දැක්කා. ඉතින් මම ඔහොම ඇවිදගෙන උඩටම ආවා. උඩටම නෙවෙයි තව යන්න තියෙනවා. මේක පැය දෙකක් විතර ගමනක්. ඉතින් බොහොම හෙමින් තමයි යන්නේ. මොකද උඩට යද්දි ටිකක් අමාරුයි කියලා කොරියන් කෙනෙක් කිව්වා. ඒ ඉතින් නැවතිලා යන අතරේ බලන්න තව දේවල් තියෙනවා. ඒ හින්දා ඉතින් ඒ දේවලුත් බලලා ඉතින් හිමිහිට යනවා. කොහොම තව ටිකක් උඩට ආවට පස්සේ තියෙනවා බලා ගන්න මෙන්න මේ වගේ තැනක්. එතනත් හරිම ලස්සනයි. බලමු අපි උඩට ගිහිල්ලා. දැන් වෙලාවත් හවස 2:00ට විතර ඇති. අවුවනම් ටිකක් වැටලා තියෙන්නේ. ඒ වුණාට ගාණක් නැහැ. අද සීතල ටිකක් අඩු නිසා. අවුව තිබුණා කියලා ඉතින් එහෙම ලොකු රස්නයක් දැනෙන්නෙත් නැහැ. ඉතින් සීතල කාලෙත් පටන් ගැම්මනේ. ඉතින් ඔහොම ආවම මෙතන තියෙනවා මේ ඉබ්බෙක්ගේ කටින් වතුර එන්න. හිතන්නේ මේ ළඟ වෙද්දී හදපු එකක් හරි එහෙම නැත්නම් ටිකක් පරණයි වගේ මට පේන විදියට. කොරියාවේ මේ වගේ තැන් බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් හැම තැනකම වගේ. මම ආපු පළවෙනි සැරේ වෙන පාර්කින් ගිය නිසා මට හරියට මතක නැහැ මම මේ ටික දැක්කද කොහොමද කියලා. මාර ලස්සනයි. ඉතින් වීඩියෝ එකකින් දකින්නට වඩා S2 දකින්න තියෙනවා නම් තමයි හොඳ. ඉතින් ඔයාලත් එන්න ඉතින් ඇවිල්ලා බලන්න. කොරියාවේ ඉන්න අය. මේක තියෙන්නේ තේගු කෙන්සාන් කියන නගරේ තමයි. පන්සලේ නම නම් කත්පවි කියලා තමයි කියන්නේ. කොරියාවේ ඉන්න ගොඩක් අය දන්නවා මං හිතන්නේ මේ ගැන. දෙවෙනි පාරෙද්දි මම මැප් එකට ආවේ ලොකේෂන් එක දැම්මන් පස්සේ ආවම මේ ආවේ එතෙන්ට තමයි. කලින් පාර ගියේ අපි යාළුවෝ ටිකක් එක්ක. මම මේ පාර තනියම ආවේ. බලමු ඉතින් කොහොමද කියලා ඉස්සරහට. ඉතින් මම එතනත් ටිකක් වෙලා ඉඳලා මගේ ගමන ආරම්භ කරා. එහෙම ටිකක් ඉදිරියට එද්දී හම්බ වුණා පඩිපෙළවල්. දැන් තමයි ඉතින් ඉස්සරහට ටිකක් අමාරු වෙන්නේ. මං හිතන විදියට මේ පඩිපෙළවල් නම් ටිකක් දුරින් තියෙන්නේ. ඒ අනතර ඉතින් වටපිට බලන්නම හිතෙන්නේ. මොකද මාරම ලස්සනයි මේ දවස්වල ගස් කොළ එක පාට ඒවා තියෙනවා. ඉතින් ඔහොම උඩට නැගලා ඉතින් උන්න දැන් නම් පඩිපෙළවල් තමයි තියෙන්නේ ඉස්සරහට බලා ගන්න. දැන් කන්ද නම්
එන්න එන්න ටිකක් අමාරුයි වගේ කියලා මට දැනෙනවා. මම තවත් කොරියන් කෙනකින් ඇහුවා මේ පාර ලේසිද නැත්තම් අනිත් පැත්තෙන් ලේසිද? එයාලා කියන විදියට නම් මේ පාර යද්දි ටිකක් අමාරුයි කියලා තමයි කියන්නේ. ඒත් උඩට ගිහිල්ලා පල්ලෙහාට එද්දී ඉක්මනට බහින්න පුළුවන්ලු. අමාරුවක් දැනෙන්නේ නැතිලු. බලමු ඉතින් අපි ගිහිල්ලා හරියටම කියන්න බැහැනේ. ඉතින් ඔහම උඩට ආවට පස්සේ තව තැනක මම නතර වුණා. ඔය නතර වුණ තැන එහා පැත්තේ තියෙනවා පොඩ්ඩක් මහන්සි නම් වාඩි වෙලා ඉන්න එහෙම බංකුවක් තියලා. එතනොත් පොඩ්ඩක් වාඩි වෙලා ඉතින් ඔය උඩ ඉඳලා එන කට්ටියයි පල්ලෙහා ඉඳලා කට්ටිය ඉතින් මම ඔහොම පොඩ්ඩක් බලාගෙන ඉඳලා ආයෙමත් මගේ ගමන ආරම්භ කරා. දැන් නම් ටිකක් කකුල් දෙකට හරි අමාරුයි ඉතින්. ඒ වුණාට නතර වෙන්න බෑනේ. අනිවාර්යෙන්ම යන්න ඕන. ඉතින් ඔහම ඇවිදගෙන ඉද්දි මම තව තැනක් දැක්කා. මහන්සියට විවේක ගන්න තියෙන තැනක්. මේක ඉතින් ගොඩක් උඩට ගිහිල්ලා පල්ලෙහාට එන අයයි පල්ලෙහා ඉඳලා උඩට යන අයයි ඉතින් ඔතන විවේක අරගෙන මොනවා හරි බීලා එහෙම තමයි යන්නේ. ඇත්තටම කොරියාව මිනිස්සු ගැන මාර විදියට හිතන රටක්. ඒ අතින් නම් ඉහළින්ම තියන්න ඕන. මොකද නැත්තම් මේ විදියට හදන්නේ නැහනේ. වැස්සත් බය වෙන්න දෙයක් නැහැ. පාඩුවේ විවේක අරගෙන තමන්ගේ ගමන හිමීට යන්න තියෙන්නේ. ගොඩක් මිනිස්සු ඉතින් නතර වෙලා මොනවා හරි බීලා කට්ටියක් එක්ක වුණා මොනවා හරි ඉතින් කතා බහ කරලා එහෙම ඉඳලා තමයි ආයෙමත් ගමන පටන් ගන්න. මොකද හරිම අමාරුයි මේ මං හිතුවට වැඩිය. මං කලින් ගිය පාර නම් මෙච්චර අමාරුද නැද්ද කියලා කියන්න මට හරිම අමාරුයි. බලමු ඉතින් ගිහිල්ලාම තමයි කියන්න වෙන්නේ. දැන්නම් ඉතින් උඩට යන්නම හරි කෙලින් යනවා වගේ කියලා තමයි දැනෙන්නේ. දැන් උඩට යන්න මාර විදියට අමාරුයි. කොහොම හරි ඉතින් යනවා මේ ඉස්සරහ යනවා මේ තාත්තා කෙනෙකුයි දුවකුයි. බලන්න ඉතින් පොඩි කාලේ දුනත් එයාලා දෙමව්පියෝ එක්ක මෙහෙම ගමන් යනවා ඉතින්. කොරියන් අය වයසට ගියා කියලා නෑ. එයාලා කඳු නගිනවා. ගොඩක් වයසක අයත් මම දැක්ක මේ කන්ද නගින්න ඇවිල්ලා තියෙනවා. මම ගොඩක් වයසක අය පහු කරගෙන ආවා. මම ඉතින් ඉස්සරහට යන්න පොඩ්ඩක් පාර පටුයි වගේ පඩි පෙළ පටුයි වගේ දැනෙනවා. ඉතින් බලමු ඉස්සරහට ගිහිල්ලා මම මේ පාරේ ගිහිල්ලා නැහනේ. මටත් මේක අලුත් අත්දැකීමක්. තව ටිකක් දැන් ඉද්දී තව තැනක් තියෙනවා වීක ගන්න හදලා බලන්න. ඉතින් මිනිස්සු ගැන හිතන තරම් මම ඒ තැනක මම කල්පනා කරා ඇත්තටම මේ වයසක අය දැක්කම මෙයාලා මේ තරම් ඇයි අමාරුයි මේ කන්ද නගින්නේ කියලා. මට නම් හිතෙන විදියට මේ බොහෝ අය විශ්වාස කරන තමයි පන්සලේ තමන් යම් දෙයක් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා නම් ඒක අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙනවා කියන මතය අනිවාර්යයෙන්ම තියෙනවා. මන්නම් හිතන්නේ ඒකයි වයස් ભેදයක් නැතුව මෙච්චර මේ අමාරුවෙන් කන්ද නැගගෙන උඩටම ගිහිල්ලා තමන්ගේ හදවතින් ප්‍රාර්ථනාවක් කරලා වැඳලා
හිත සතුටු කරගෙන ඉන්නේ. බලමු ඉතින්. දැන් ඉතින් ඔයාලට පේනව නේද කොහොමද තියෙන්නේ කියලා. දුරින් තිබ්බ පඩි පෙළවල් දැන් එක ළඟ තියෙන්නේ. අපි යමු ඉතින් උඩට ඔහම. දිගටම බලාගෙන ඉන්න. තව දෙයක් කියන්න තියෙනවා මේ පිළිමේ උඩ පිළිම වහන්සේගේ හිස මත ගලක් තියලා තියෙන පිළිමයක් මේ කොහේවත් කොරියාවේ කොහෙවත් නෑ මං හිතන්නේ. මන් දන්නේ නැහැ වෙන රටවල තියෙනවද කියලා. අහලා බලන්න ඕන කාගෙන් හරි කොරියන් කෙනෙක්ගෙන්. බලමු ඉතින් අපුඩට ගිහිල්ලා තව තැනක් හම්බුණා ඔහම යද්දී වීක ගන්න තියෙන. ඇත්තටම මම මේ වීඩියෝ පොඩ්ඩක් කෙටි කරලා දාලා තියෙන්නේ. නැත්තම් සෑහෙන්න වෙලාවක් ගිහින් තියෙනවා මේ වීඩියෝ එක ගන්න. ගොඩක් වෙලා බලන් ඉන්නකොට ඉතින් ඔයාලටත් කම්මැලි නිසා තමයි මම පොඩ්ඩක් කෙටි කරලා මේ වීඩියෝ එක දැම්මේ. අපි ඉතින් ඔහම උඩට යන්නේ. තවත් විශේෂ කාරණාවක් තියෙනවා කියන්න. ඔයාලත් මේකේ කන්ද යන්න එනවා නම් කියන්නේ පන්සලට යන්න එනවා නම් අනිවාර්යයෙන්ම හොඳ සපත්තු දෙකක් දාගෙන එන්න. මොකද මේ පඩි පෙළවල් ලිස්සනවා. ලිස්සලා වැටුනොත් එහෙම අනිවාර්යෙන් තුවාල වෙනවා. සමහරවිට කකුලක් වුණත් කැඩෙන්න ඉඩ තියෙනවා. මොකද පඩි පෙළවල් ලිස්සන නිසා. ගොඩක් අය ඒ ගැන සැලකිලිමත් වෙලා තමයි එන්න ඕන. මමත් එක තැනක පොඩ්ඩක් ලිස්සුවා. අවුලක් නැහැ, ෂේප් වුණා. දැන් ඉතින් ඔයාලට පේනෝනේ කොහොමද නගින්න තියෙන්නේ කියලා. ඇත්තටම දැන් අර තනි කෙලින් යනවා වගේ තමයි ටිකක් දැනෙන්නේ. අඩියක් තියලා අඩියක් ගන්නකොට ඒක හරියටම කකුලට හොඳට දැනෙනවා. පේනව නේද? ඉතින් වයස වුණත් එයාලා නැගගෙන යනවා. මමත් ඉතින් උඩට ආසාවෙන් නැගගෙන වටපිට බල යනවා. හරි පරිස්සමින් තමයි යන්න ඕන. මොකද පඩි පෙළවල් ලිස්සන සුළුයි. අට එහෙම පේන්නේ නැති වුණාට අනිවාර්යෙන් මේක බලන්න යන්න එනවා නම් හොඳ සපත්තු දෙකක් දාගෙන එන්න. ඉතින් ඔහොම ඇවිල්ලා තව තැනක් හම්බ වුණා පොඩ්ඩක් විවේක ගන්න. එතනත් පොඩ්ඩක් කුරුල්ලෙකුත් ඉන්නවා එතන. බලන්න කුරුල්ලා. ඉතින් ඔහොම නතර වෙලා ඉන්න ගමන් මේ වටපිට බැලුවම හරිම ලස්සනයි. පොඩ්ඩක් ඉර මුදුන් වෙලා තියෙන නිසා හරියට පේන්නේ නැහැ මං හිතන්නේ. ඒ දැස් දෙකෙන් බලනකොට මාරම ලස්සනයි. එතනත් පොඩ්ඩක් මම මෙහෙම නතර වෙලා ඉඳලා උඩත් බලාගෙන මම මෙතනදී කොරියන් කෙනෙක්ගෙන් අහුවා තව කොච්චර ලක් වගේ යනවද කියලා යන්න. එයා නම් කිව්ව විදියට තව විනාඩි 20ක් වගේ කිව්ව තමයි යන්න තියෙන්නේ. බලමු ඉතින් ගිහිල්ලා. දැන් නම් ඉතින් හරිම මහන්සි. ඒ වුණත් ඉතින් යනවා. මහන්සි කියලා බෑනේ. අපි මුලින් දැක්ක හරිය පාර ටිකක් පළල්. ඒත් උඩට එන්න ටිකක් පාර පටුයි. පඩි පෙළවල් පොඩ්ඩක් පටු විදිහට හදලා තියෙන්නේ. මුල් හරියේ වාහනයකට හැම එන්න පුළුවන් තරමේ පාර ටිකක් පළල්. ඉතින් ඔහොම අවසානයේ උඩට ආවා මම. ආවට පස්සේ ඉතින් ඔය මේ තියෙන පොඩි එක අයිටම් වර්ග ගන්න ටොයිස් වර්ග ගන්න තියෙන පොඩි කඩයක්. එතන තියෙනවා ඉතින් අතර දාන වලලු එහෙම නැත්නම් පොඩි කැට සල්ලි දාන්න පිළිම එක පිළිම වර්ග කරාබු ගේ ඇතුලේ ලස්සනට තියාගන්න. ඉතින් ඔය පොඩි එක දේවල් ටිකක් තියෙනවා. ඉතින් මම නම් එතනින් මගේ කාර් එකට තියන්න පොඩි අයිටම් දෙක තුනක් ගත්තා. ගොඩක් අය මෙතෙන් ඉතින් ගන්නවා උඩට ඇවිල්ලා. එහෙම ඔය ටිකත් එහෙම බලලා ඊට එහා පැත්තෙන් තියෙනවා තව කියන්නේ අපි ප්‍රාර්ථනාවක් කරනවා නම් ඉටිපන්දමක් වගේ දෙයක් අරගෙන පත්තු කරලා තියන්න. ඉතින් එහෙම ගිහිල්ලා ඒ ඉටිපන්දම පත්තු කරලා ප්‍රාර්ථනාවක් කරන්න ඕන. ඉටිපන්දමේ ප්‍රාර්ථනාව ලියන්න ඕන. තමන් ප්‍රාර්ථනා කරන්නේ මොකක්ද කියලා ඉටිපන්දමේ ලියලා තමයි පත්තු කරලා තියන්න ඕන. ඉතින් එහෙම මම ඉටිපන්දමක් අරගෙන
ඔයාලගේ ප්‍රාර්ථනාවත් මම ලියලා උඩට ආවට පස්සේ ඉතින් ඔය පේනවනේ කොච්චරක් උඩකට ඇවිල්ලා තියෙනවද කියලා. ඔව් වටපිටාව බලද්දි ඉතින් මාරම ලස්සනයි. ආපු මාංශය නැති වුණා උඩට ආවම. ඉතින් ඔහොම පොඩ්ඩක් වටපිට බල ඉඳලා හිත පොඩ්ඩක් හදාගෙන මම ඉතුරු වැඩ ටික කරගන්න සූදානම් වුණා. ඉතින් ඔය පේනවනේ ඉතින් ඔයාලට කොරින් අය වඳින විදිය එයාලා ඔය විදිහට තමයි වඳින්නේ. ඔය විදිහට තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඔය විදිහට තමයි වන්දනා මාන කරන්නේ. ඉතින් තවම ඔයාලා දැක්කේ නෑ මොකද්ද මම මේ ආසාවෙන් බලන්න ආවේ කියලා. ඔයාලත් බලන්නකෝ ඉතින් ඔය පිළිමේ. තව පොඩ්ඩකින් ඉතින් දැන් ඔහොම වටපිටාව බල ඉඳලා ඉතින් මේ තමයි ආසාවෙම මම ඔයාලට පෙන්වන්න ආපු දේ. ඔය ඉස්සරහින් තියෙන පිළිම වහන්සේ තමයි. අපි තව ටිකක් ඉස්සරහට යමු තව ටිකකින්. මේ පිළිම වහන්සේගේ විශේෂත්වය තමයි හිස මත උඩ පොඩි ගල් පතුරක් තියලා තියෙන එක. මන් දන්නේ ඇයි ඒකට එහෙම තියන්න හේතුව මොකක්ද කියලා. මෙතනදී අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන දෙයක් අනිවාර්යෙන් ඉෂ්ට වෙනවා කියලා තියෙනවා. මමත් එහෙම ප්‍රාර්ථනාවක් කරනවා. ඔයාලට මේක පෙන්නලා ඉවරුනාම අනිවාර්යෙන් මේ වගේ තැනකට එන්න ඕන මාර විදිහට හිත නිදහස් වෙනවා. මාරම සැහැල්ලුයි හිතට. දැන් උඩ පොඩ්ඩක් සීතලයි ගොඩක් කුලන් තදින් දැනෙනවා උඩටම ඇවිල්ලානේ තියෙන්නේ. ඉතින් මේ බිමින් මේ වගේ ලස්සන මල් පෝච්චි තියලා තියෙනවා. ඒ අර මාරම ලස්සනයි ඉතින්. හිත ඇද ගන්න අසුළුයි. පමණක් අය ප්‍රාර්ථනා කරන්නේ අර ගල අතින් අල්ලගෙන ගලට ඔළුව තියාගෙන යාලා ඉතින් ප්‍රාර්ථනා කරනවා. පමණක් අය බිම දන ගහලා වැඳලා ප්‍රාර්ථනා කරනවා. යාලා ඉතින් එක විදිහට ප්‍රාර්ථනා කරනවා. තමයි ඉතින් ඔයාලත් එන්න මේක බලන්න අනිවාර්යයෙන්. ලංකාවේ ඉන්න අය කොහොම හරි කොරියන් එක්සෑම් එක පාස් වෙලා කොරියාවට ඇවිල්ලා මේ වගේ ලස්සන තැන් බලන්න ඇවිදින්න යන්න. ඒක හිතටත් හොඳයි. හැමතැනම ඉතින් ආසාවෙන් ඇවිදලා බලලා අවසානයේදී මම ආව පිළිමේ වහන්සේගේ ඉස්සරහට. ඉතින් මේක වීඩියෝ එකකින් දකින්නට වඩා S2ම දකින්න එක ගොඩක් හොඳයි කියලා තමයි මම හිතන්නේ. වීඩියෝ එක කරන්න ඕන නිසා මම කරනවා. මොකද නැත්නම් මට බලාගෙන ඉන්න තමයි හිතෙන්නේ. මම එහෙම බලාගෙන හිටියොත් ඉතින් ඔයාලට පේන්නේ නැහනේ. ඉතින් බලන්නකෝ මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔයාලා මගේ වීඩියෝ තව බලන්න ආසයි නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.
මේ වගේ තවත් ලස්සන වීඩියෝ ගේන්න මම ගොඩාක් උත්සාහ කරනවා. ඉස්සරහට අලුත් වීඩියෝකින් හම්බෙමු. බුදු සරණයි ඔයාලට.